අපේ දවසට MCQ එකක් ප්‍රෝග්‍රෑම් එකේ මේ පස්වෙනි දවස. එතකොට අදත් තියෙන්නේ වර්ග ප්‍රකාශනයක් තමයි සාධක කරන්න තියෙන්නේ. එතකොට එදා කියව දේවල් මතකනේ. මෙතන ධන තිබ්බොත් කරන්න ගියේ දමන් කිව්වා. අද මෙතන දීලා තියෙන්නේ ඍණ එකක්. අපි බලමු ඍණ තිබ්බොත් කොහොමද කරන්නේ කියලා. හරි. දැන් මොනවද කරන්නද කලින් මේක සාධක කරන්න යන්නේ. එතකොට අපි මේකේ සාධක ආකාරයෙන් ලියාගෙන ඉමු. මොකද සාධක ආකාරය කියන්නේ වරහන් දෙක දැම්මා. අතින් x දාගත්තා. ඊට පස්සේ අපි බලනවා දෙවෙනි අර තියෙන එක්කෙනාගේ ලකුණ. මොකද්ද මේ තියෙන්නේ? මෙතන තියෙන්නේ ඍණක්. එදා තිබ්බේ ධනක්. ඍණක් නම් ධනක් නම් එකතු වෙනවා නම් ඍණක් නම් එන්නේ අඩු වෙලා. ඍණක් නම් එන්නේ අඩු වෙලා. අඩු වෙනවා නම් අඩු වෙන්න පුළුවන් විදි දෙක. එතනත් මම කිව්වා. අඩු වෙනවා නම් අඩු වෙන්න පුළුවන් විදි දෙක මොනවද? එක්ක ඍණයි ධනයි. නැත්තම් ධනයි ඍණයි නේද? එතකොට නේද අගේ අඩු වෙන්නේ. ඒ කියන්නේ විරුද්ධ ලකුණු આવුත් තමයි අගේ අඩු වෙන්නේ. එක්ක ධනයි ඍණයි නැත්තම් ඍණයි ධනයි. මෙතන ධන තිබ්බොත් එක්ක ධන ධන නැත්තම් ඍණ ඍණ. මෙතන ඍණ තිබ්බොත් ධනයි ඍණයි නැත්තම් ඍණයි ධනයි. ඔය දෙකනේ එන්නේ. හරි. මෙතන ලකුණ බලලා අපි තේරුම් ගත්තා අඩු වෙලා තමයි එන්නේ. කියන්නේ අගේ අඩු වෙලා තමයි එන්නේ. ඊට පස්සේ එනවා මෙතන ලකුණ ගාවට. මෙතන ධන. මෙතන ධන. ඒකේ තේරුම මොකද්ද? දැන් මෙතන ඍණ ආපුවම එක්ක ධන ඍණ නැත්තම් ඍණ ධනනේ. මෙතන ධන කියපුවම එන්නේ ලොකු එක්කෙනා ධන. ලොකු එක්කෙනා ධන. මෙතන තියෙන්නේ දැන් මෙතන ඍණ තිබ්බා ලොකු එක්කෙනා ඍණ වෙනවා. දැන් මෙතන ධන තියෙන ඉඳලා ලොකු එක්කෙනා ඍණ. ලොකු කියන්නේ දැන් අපි ඉලක්කම් දෙයක් ගන්නවනේ. ඉලක්කම් දෙකේ ලොකු එක්කෙනාට ධන එන්න ඕනේ. අනිත් එක්කෙනාට ඍණ. ඇයි ධනවුත් අනිත් එක්කෙනාට ඍණ වෙන්න එපා. අන්න එහෙම. හරි. දැන් අපි එතකොට දන්නවා ලොකු එක්කෙනා ධන අනිත් එක්කෙනා ඍණ. මේ ඔයාලා මුලින් ලොකු එක්කෙනා ලියනවා නම් එහෙම පුරුදු වුණා නම් ලේසි. මුලින් ලොකු එක්කෙනා ලියන්න පුරුදු වුණා නම් අපිට කෙලින්ම මෙතන ධන කියලා දාගත්තා. මෙතන ධන නම් මෙතන ධන. හැබැයි ධනයි එක ධනක් આવත් අනිත් එක්කෙනා ඍණ වෙන්න ඕනේ. අයියේ එන්නේ අඩු වෙලානේ. අඩු වෙනා නම් ලකුණ මාරු වෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු චක් කරේ මොකද්ද? ಗುಣ වෙලා 12 හැදෙන්න ඕනේ. අඩු වෙලා දැක්කද? ಗುಣ වෙලා 12 හැදෙන්න ඕනේ. අඩු වෙලා 4 හැදෙන්න ඕනේ. ඒතර මේ ලකුණ ඕනේ. ಗುಣ වෙලා 12 අඩු වෙලා 4. කොහොමද? 12 හැදෙන්නේ 4 වරක් 3 6 වරක් 2 12 වරක් 1නේ. හරි. 4 වරක් 3 12යි. 4න් 3ක් අඩු වුණොත් 1යි. හරියන්නේ නැහැ. 6 වරක් 2 12යි. 6න් 2ක් අඩු වුණොත් 4යි. අන්න හරිනේ. 6යි 2යි. 6යි 2යි. එතකොට මේකේ 6 මොකද්ද? ධනද ඍණද? බලන්න මේ ලොකු එක්කෙනා ධන වෙන්න ඕනේ. ඉස්සලා අපි ගත්තා ලොකු එක්කෙනා ධන. එතකොට 6 තමයි ධන. අනිත් එක්කෙනා ඍණයි. එතකොට 6 ධන දෙකට නිකන් සෙට් වෙනවා. ඔන්නෝමයි. එතකොට පස්වෙනි දවසේ උත්තරේ වෙන්නේ x ධන 5 x ධන 6යි x ඍණ 2යි.